ඔන්න අද අපි කතා කරන්න යන්නේ සයිෆයි සහ හොරර් ෆිල්ම් වලට ආස කරන අයට මගහැර ගන්න හොඳ නැති වෙනස්ම විදිහේ චිත්‍රපටයක් ගැන. ඒ තමයි අයන් ලං 2026. සාමාන්‍ය කතාන්දර වලට වඩා ගොඩක් වෙනස් ඇඟ හිරිවැටෙන භයානක අත්දැකීමක් දෙන මේ ෆිල්ම් එක ගැන කියවන භාෂාවෙන් සරලව කියනවා නම් මෙහෙමයි. ගොඩක් අය දන්නව ඇති 2022 දී නිකුත් වුණු අයන් ලං කියන අතිශය ජනප්‍රිය ඉන්ඩි වීඩියෝ ගේම් එක. අන්න ඒ ගේම් එක පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ලෝක ප්‍රසිද්ධ YouTube තරුවක් වන මාකිප්ලයර් එහෙමත් නැත්නම් මාක් ෆිෂ්බාක් තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ වගේම ප්‍රධාන චරිතයට රඟපාන්නෙත්. කතාව පටන් ගන්නෙ හරිම අමුතු විදිහට. විශ්වයේ තියෙන තරු ග්‍රහලෝක ඔක්කොම එකපාරටම අතුරුදහන් වෙලවා. මේ සිදුවීමට කියන්නේ The Quiet Rapture කියලා. මේකෙන් පස්සේ ජීවතුන් අතර ඉතුරු වෙන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානවල සහ අභ්‍යවකාශ නැව්වල හිටපු සුළු පිරිසක් විතරයි. කාලයක් යද්දි මේ අයට ජීවත් වෙන්න අවශ්‍ය සම්පත් ඉවර වෙන්න ගන්නවා. ඊට පස්සේ තමයි කතාවේ භයානකම හරිය පටන් ගන්නෙ. මේ ඉතුරු වුණු අය හොයාගන්නවා එක අමුතු චන්ද්‍රයෙක්. හැබැයි මේ චන්ද්‍රයා මත තියෙන වතුර නෙවෙයි රුධිරයෙන් පිරුණු මහා සාගරයක්. ප්‍රධාන චරිතය මාකිප්ලයර් කියන්නේ මරණ දඬුවම නියම වෙලා ඉන්න සිරකරුවෙක්. එයාට මේ ලේ මුහුද පතුලට ගිහින් සම්පත් තියනවද කියලා පරීක්ෂණ කරන්න නියෝග ලැබෙනවා. මේ ගමන යන්න යට දෙන්නේ අයන් ලං කියලා හඳුන්වන යකඩ තහඩු වලින් වෑස්සු එළිය බලන්න ජනේලයක්වත් නැටි හරිම පුංචි සබ්මරීනයක්. මේ ෆිල්ම් එකේ තියෙන ලොකුම බීතිය තමයි ක්ලොස්ට්‍රොෆෝබියා. එහෙම නැත්නම් හිරවුණු කුඩා තැනක ඉන්නකොට දැනෙන අධික බිය. පුංචි සබ්මරීනයක් ඇතුලේ එළිය මොනවද තියෙන්නේ කියලා පේන්නේ නැතිව ලේ මුහුදක් යටට යනකොට දැනෙන බය සහ පීඩනය මේ චිත්‍රපටයේ නියමටම ප්‍රේක්ෂකයාට දැනෙන්න සලස්වලා තියෙනවා. සබ්මරීනේ තියෙන කැමරාවෙන් ගන්න කළුසුදු ෆොටෝ වලින් තමයි එළිය මොනවද තියෙන්නේ කියලා ප්‍රධාන චරිතයට බලා ගන්න වෙන්නේ. ඒ මුහුද යට ඉන්න අద్භූත දේවල් වල සද්ද ඇහෙද්දි සබ්මරීනේ තැලෙන සද්ද ඇහෙද්දි බලන් ඉන්න අයව පුටුවේ හිර වෙනවා අනිවාර්යයි. ඔයා සයිකොලොජිකල් හොරර් ත්‍රාසජනක සහ අභ්‍යවකාශ කතා වලට කැමති නම් අයන් ලං කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්. කිසිම ජනේලයක් නැති ලේ වලින් පිරුණු මුහුදක් යට යකඩ පෙට්ටියක් ඇතුලේ තනියම යන ගමනක් කොයි වගේ වේද කියා මේ ෆිල්ම් එක බලලම අත්දකින්න පුරුවන්. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.